තෙරුවන් සරණයි සුවපත් වේවා. අද දවසේ අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුංචි ගුණ වර්ණනාවක් කරන්න අපි හිතුවා. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්වයාගේ යහපත පිණිස තමයි ධර්මචාරිකාව ආරම්භ කළේ. උන්වහන්සේ ළඟ කරුණාව තිබුණේ සියලුම සත්‍යයන් කෙරෙහි පමණයි. කතා කළ හැකි නොකළ හැකි කියලා උන්වහන්සේට ભેදයක් තිබුණේ නැහැ. කතා කරන්න බැරි තිරිසන් සතා පවා ගැන බුදුරජාණන් වහන්සේට කරුණාවක් විතරයි තිබ්බේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ස්වල්ප කාලයක් යද්දී බුදුරජාණන් වහන්සේගේ කීර්තිරාවේ මුළු දඹදිව පුරා පැතිරෙන්න ගත්තා. රජවරු, සිටුවරු, බමුණු කුලයේ අය එක එක ආදී 100 ගණන් ඇවිල්ලා පැවිදි දිවියට පත් වුණා. ඔය කාලේ ගඟ ගලාගෙන වතුර එන්නාකින් සිව්පසය හරියට ලැබෙන්න ගත්තා. ඉතින් ඒක නිසා බොහෝ අය පැවිදි වෙනවා. ඒක නිසා ඒ ලාභ ප්‍රයෝජන බලාගෙනත් පැවිදි වුණා. ඒ සමහර අය පැවිදි වුණා ජීවක වේද මහත්යගෙන් ලෙඩ හොඳ කරගන්න හිතාගෙන පැවිදි වෙලා ලෙඩ හොඳ සුව කරගෙන සිවුරු ඇරියා. සමහර මංකොල්ලකාරයෝ හොරු දෘෂ්ටිදූෂකයෝ එක එක්කෙනා අයලා ආරක්ෂා වෙන්න හිතාගෙන පැවිදි වියට පත් වුණා. ඒ වගේම තමයි දෙමව්පියෝ පුංචි දරුවන්ව පැවිදි කරා. දවසක් රාත්‍රී පුංචි දරුවන් බඩගින්නේ අඬද්දී බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ පුංචි දරුවෝ අඬන්නේ කොහෙන්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා පුංචි ඇවත් මහාන කරලා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පුංචි දරුවන්ව මහාන කරන්න එපා කියලා විනය නීතියක් පැනෙවුවා. ඉතින් ඔය වගේ ගොඩාක් අපරාධකරුවෝ මහාන වෙන්න ගද්දී බුදුරජාණන් වහන්සේට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒ ගමේ රජීස් එතකොට බිරින්දෑවල් ගොඩාක් චෝදනා කරා මේ බුදුරජාණන් වහන්සේගේ නේම නැත්තම් මේ ශ්‍රමණ ගෞතමයා පෞල් වඳ කිරීම පිණිසමයි මේ ඇවිල්ලා ඉන්නේ. වැන්දමුවන් ඇති කිරීම පිණිසමයි මේ කරන්නේ කියලා හරියට කරහැව්වා. අගුණ කිව්වා දෝෂාරෝපණ කරා. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම මාර්ගයෙන් ගමන් කරා. ඒ බුදුරජාණන් වහන්සේ මේ පිටස්තර එක එක පුද්ගලයන් පැවිදි වෙද්දී ශාසනයට කැළලක් වෙයි කියලා හිතලා බුදුරජාණන් වහන්සේ යෝජනා 39ක් කරා. ඒ යෝජනා 39 තියෙනවා මේ වගේ අය පැවිදි වෙන්න තහනම් කියලා. ඉතින් අර පිරිස ගොඩාක් වැඩි වෙද්දී බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාට සංඝ කියලා ආමන්ත්‍රණය කරා. සංඝ කියන්නේ සමූහය කියන එක. ඒ කියන්නේ අද වුණත් මේ පන්සලට ගිහිල්ලා බුදුරජාණන් මේ කවුරු හරි කියනවා නම් මහා සංඝ රත්නයට අපි දානයක් දෙන්න ඕනේ කියලා සියලුම අතීත අනාගත වර්තමාන කියන සියලුම දෙනා අයිති වෙනවා. දවසක් මහා ප්‍රජාපති ගෞතමියත් එතුමියගේ හතින්ම වියාගත් හසකසාගත් සිවුරක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඉල්ලීමක් කරා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මහා සංඝරත්නයට පූජා කරන්න ඒක එවිට මට දුන්නා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ අනුහස් කියලා දුන්නා. ඉතින් අවුරුදු 45ක් මුල්ලේ සිව් පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. කොච්චර සෙනඟ රැස් වුණත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවට හරිය නිශ්ශබ්දව තමයි අහන්නේ. එයාලා ඉතා ඕනකමින් ධර්මය අහනවා. බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මටම කියලා තමයි හැම වෙලාවෙම හිතුවේ. මේ මා උදෙසාමයි කියලා තමයි සියලු දෙනාට දැනුනේ. ඒක නිසා ඒකල බොහෝ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා බිහි වුණේ. අද කාලේ එසේ නොවන්නේ අද ධර්මයේ අහද්දී ඉස්සල්ලාම පාර ගහන්නේ දේශකයන්න් වහන්සේට. ඒ අඩුපාඩු තමයි හොයන්න ගන්න. ඊට පස්සේ තමන් ළඟම ඉන්න හිතවත් කෙනා තමයි එයාලට බලන්න පටන් ගන්නෙ. මගේ බිරිඳ හිටියනම් මගේ ස්වාමී හිටියනම් අම්මා හිටියනම් තාත්තා හිටියනම් නැන්දම්මා දරුවා එයාලට තමයි මේ ධර්මයේ වටින්නේ. එයාලට තමයි මේ වහන්න ඕනේ කියලා ඒක ඉස්සරහා ඉන්න කෙනාට ඇඟිල්ල දික් කරනවා. නමුත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනුන් දිහා බලන්න එපා තමන් දිහා බලන්න කියලා. බුදුරජාණන් වහන්සේ
ගම් නියංගම් පුරා ධර්මයේ දේශනා කරගෙන බොහෝ දුර උන්වහන්සේ ගමන් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කටහඬ හරි මිහිරි, හරිම කාරුණිකයි. අර්ථවත් ප්‍රයෝජනවත් තොරු නෑ බුදුරජාණන් වහන්සේ ළඟ. ඉතින් ලෞතර ලෝක රසයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ විශාලා මානුවර කූටාගාරයේ වැඩ ඉඳි ওই කාලෙදී ලිච්ඡවි රජදරුවන්ගේ කර්මාන්තය ශාලා කරන කරණපාලී කියලා බමුණෙක් හිටියා. මෙයා දවසක් දකින්නවා පිංගයානි කියන කෙනෙක් බමුණෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා එනවා. ඉතින් ඔයා අහනවා කොහේ ඉඳන්ද එන්නේ කියලා. ඉතින් අහනවා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා එන්නේ කියලා. ඇත්තට අහනවා ඇත්තටම ওই බුදුරජාණන් වහන්සේ කියන කෙනා බුද්ධිමත්ද, ව්‍යාක්තිකයෙක්ද, පඬිතෙක්ද කියලා අහනවා. එතකොට අර පිංගයානි බමුණා කියනවා මම මොනවාද ඔයා අහන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන කියන්න මං කවුද? බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වර්ණනා කරන්න පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට තමයි කියලා හරිය කියලා දෙනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ළඟ ඇති ලස්සන ගුණයක් තිබ්බා. උන්වහන්සේ හැමදාම මහා කරුණා සමාපත්තියට සමවැදෙනවා. සමවැදිලා බලනවා අද දවසේ මට කාටද උදව් කරන්න පුළුවන්? කාටද මේ දුකෙන් ගලව ගන්න පුළුවන්? මේ විපතට පිහිට වෙන්න පුළුවන්? කාටද මේ කෙලෙස් තවන කෙනෙකුට නිකලෙස් කෙනෙක් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සම්පත්තියට සමවැදලා බලනවා. උන්වහන්සේගේ ඇස්වලට පේන්නේ මහමග වඩින දුගියා සිට රජමැදුර ඉන්න රාජකුමාරයා රජවරු දක්වාම උන්වහන්සේ එක හා සමානව උන්වහන්සේ දිහා බලන්නේ. උන්වහන්සේට විශේෂ කියලා කිසිම දෙයක් නැහැ. ඉතින් උන්වහන්සේගේ මහා කරුණා සමාපත්තියට මුළු දඹදිව තලයේම ස්ත්‍රී පුරුෂ කියන මේ දෙවර්ගයම මහා කරුණා සමාපත්තියේ කරුණා දැල්ලට අසු වුණා. ඒක නිසා එයාලා බොහෝ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නිවි සැනසී ගියා. සමහර රහසේම නිවිලා ගියා. ඉතින් ඒක නිසා අද අපිටත් ඒ කරුණා දැලට අහු වෙලා තියෙනවා. අපිටත් පුළුවන් ඒ ගමන යන්න. නමුත් අපි බලන්නේ අපි දිහා නෙමෙයි. අපි බලන්නේ අනුන්ගේ දිහා. අනුන්ගේ ඇහි තියෙන රොඩු ගැන අපි හොයන්නේ. අපි දිහා බැලුවනම් අපි කතා කරන විදිය, අපි හිතන විදිය, අපි කරන ක්‍රියා අපි අනිත් අයටත් මටත් අයහපතක් වෙන්නේ නැති විදියට කරනවා කියලා අපිට දැනගන්න පුළුවන් වුණොත් මේ ආයතන හයෙන් අපි කරන දේවල් තමාටම විතරක් යහපත පිණිසත් අන් අයට යහපත පිණිසත් කරනවා කියලා තමන් ඇත්ත හැටියෙන් දැනගත්තොත් අපිට ඉතා ඉක්මනින් මේ භවයෙන් ඉක්මෙන්න පුළුවන්. මේක ඉතා ගැඹුරු ධර්මයක්. ඒ ධර්මයේ ගැඹුරු ධර්ම පරිශීලනය කරන්න ආස හිතෙන්න ඒ ගැඹුරු ධර්මයට බැහැ ගන්න ඕනේ. ඒ බැහැගත්තට පස්සේ තමයි ඒකේ රසය දැනෙන්නේ. ඉතින් මේ අහන ධර්මයේ අහලා එතනින්ම හරලා දාන අයට මේ ගැඹුරු ධර්මයේ ගැලෙන්න හම්බෙන්නේ. ගැඹුරු ධර්මයේ රසය දැනගන්න හම්බෙන්නේ. ඉතින් ඔයාලගේ සද්ධාව මුදුන්පත් වෙලා ධර්මයේ ඇසුරු කරගෙන මේ අමා ගඟෙන් එතර වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ත්‍රිවංශ